අයිබෝවන් ඔබ කැමතිද ඩුබායි රාජ්‍යයට යන්න. එහෙනම් ඩුබායි රාජ්‍යයේ තියෙන ඇත්තටම ඉගෙන ගත්ත අයට ඒ රටවල වැඩ කිරීමේ හැකියාව තියෙන හොඳ පඩියක් දෙනවා. ගොඩක් අය ඩුබායි වල ඉන්නේ. ඒතකොට ඉගෙන ගත්ත මෙයාට දැනට ලක්ෂ 12ක පඩිය හම්බ වෙනවා. අපි බලමු මේ කොහොමද විදේශ රටකට යන්නේ. ඒතකොට මෙයාගේ මෙන්න මේ පිහිටීම නිසා රට යාමක් කියන්නේ මේ. ඒතකොට මේ පිහිටීම තියෙන්නේ ඉගෙන ගත්ත දෙයකට. හරිද? එතකොට මෙයා උපාධියක් ගත්ත කෙනෙක්. මේ පිහිටීම තමයි මේ මාළුවාගේ සලකුණ දැක්කනේ. ඒතර පිහිටලා තියෙනවා. ඒතකොට රටක ඉන්න පුළුවන් තව පිහිටීමක් තියෙනවා. ඒක සුවිශේෂී පිහිටීම. එතකොට මෙන්න මෙහෙම මාළුවෙක්ගේ සලකුණක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඒ රටවල යහතින් Tamanට වැඩ කරගෙන ජීවත් වෙන්න පුළුවන් කියන තමයි ඒක කියන්නේ. එතකොට මෙයාගේ අත බලන රතු පාටයි. ඒ කියන්නේ හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙනවා. හැබැයි මෙයාට විවාහ ජීවිතෙන් දායාදත් ලැබිලා ඒ වගේ දියුණුවට ගිය කෙනෙක් ඩුබායි රාජ්‍යයට යනවා නම් මෙන්න මෙහෙම ඉගෙනගත් දේවල් වලින් තමයි බොහෝ දුරට ඒ කට්ටිය ඉන්නේ. මට හම්බෙච්ච අත් අනුව. එතකොට විවාහය සම්බන්ධ යම් ගැටලු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි යාට තියෙන ලොකු ප්‍රශ්නේ. එතකොට හොඳ ධනයක් උපය ගන්න පුළුවන් කෙනෙක් විදිහට තමයි පෙන්වන්න කරන්නේ. ඒතකොට මෙයාගේ අනාගත බලාපොරොත්තු තිබ්බ මෙයාට ගියක් හදා ගැනීම හැකියාව මිත්‍තිකෝණ සලකුණා මෙතන තියෙනවා. මේ එතකොට ඒක ඉෂ්ට කර ගන්න බෑ. ඒතර වාහනය ගැනීම අපේක්ෂාව තියෙනවා. ඒකත් මේ හරියට ත්‍රිකෝණ සලකුණක් තියෙන ඉෂ්ට කර ගන්න පුළුවන්. එතකොට එයාට භාෂා දෙකක් දැනන්න පුළුවන්. ඒ විදිහට සටහන් කියවෙනවා. එතකොට මෙයාට හොඳ අනාගතයක් තියෙනවා. මිල මුදල් ඉතුරු කරගෙන මෙයාගේ අපේක්ෂාව දිනන නිවාස කුලියට දීම වගේ දේවල් සිදු කර ගන්න ඕනේ කියලා. එතකොට මෙයා විවාහයක් මෙයාට සම්බන්ධ වෙලා තියෙන්නේ අවුරුදු 30 ගණන් වල. එතකොට අවුරුදු 40 වෙද්දි මෙයාට මූල්‍ය මෙයාගේ ජීවිතේ 40 නෙමෙයි අවුරුදු 30 තමයි මෙයා නැගී සිටීමක් ආරම්භ වෙන්නේ. මේ ඒ අකුර ඒ කියන්නේ ඒ අකුරෙන් කියවෙන්නේ ඒක. එතකොට ඇයි මෙහෙම කියවෙන්නේ? මෙයා 29 තමයි රටට යන්නේ. එතකොට ඒ අකුරේ කතාව තමයි ඕක පොදුවේ. එතකොට සමහරක් අය කියනවා මේ ඒ අකුර තිබ්බ අපිට වෙන්නේ නැහැ. ඒ අකුරෙන් කියන අවුරුදු 30න් පස්සේ නැගී සිටීම තමන්ට හරියනවා කියන එක. ඉතින් තම උත්සාහයක් තම රටට ගිහිලා වැරදුනා නම් තමන්ගේ රට මාරු කරන්න ඕනේ. ඒක තමයි සිද්ධ කරන්න තියෙන හොඳම පීඩිය. එතකොට මෙයාට ශනියෙන් එන ශෂයෝගයේ තියෙනවා කේන්දරේ. සිකුරු 12 යන්නේ බලවත් වෙලා සිකුරු 12 දී තමයි රට ගිහින් තියෙන්නේ. දැන් සිකුරු 12ට බලවත් වුණා විදේශ ගමන් අරන් යනවා. මොකද ඒ භාවයේදී ඒ තරම් බුදත් 12 දී විදේශ ගමන් යනවා. එතකොට ඩුබායි රාජ්‍යයට ගිහින් ඉන්න අය. එතකොට ඩුබායි නෑ ඔබට මේක විශේෂ දැනගන්න තමයි සඳහන් කරේ. ඔබට දීර්ඝායු ලැබේවා. ආයුබෝවන්.